ආයිබෝන් කියලා පිළිගන්නවා කුමාර් ටෙක්නික් YouTube channel එකට. ඉතින් ඔන්න අද මම ඔයාලට මේ වීඩියෝෙන් කියලා දෙන්න යන්නේ කොහොමද CapCut එකෙන් ලේසියෙන්ම වීඩියෝ එක එඩිට් කරගන්න කියලා. මුලින්ම CapCut app එක open කරගන්න. ඊට පස්සේ මෙන්න මේ plus ලකුණ උඩ ඔයාලා ක්ලික් කරන්න. හරි ඊට පස්සේ මෙන්න විදිහට CapCut එක දැන් open වෙනවා. ඊට පස්සේ දැන් අපිට එඩිට් කරගන්න ඕනේ වීඩියෝ එක ගන්න මේ දන් ලකුණ උඩ ඔයාලා එකපාරක් ක්ලික් කරලා මෙන්න මේ import කියන උඩ ඊට පස්සේ මෙන්න මේ විදිහට ෆයිල් එකට වෙනනට පස්සේ කැමති වීඩියෝ මෙතන සිලෙක්ට් කරගන්න. හරි. මොන දැන් වීඩියෝ එක සිලෙක්ට් වෙලා තියෙන්නේ. අපි දැන් බලමු මේක එඩිට් කරගන්න කොහොමද කියලා. ඔයාලා මෙන්න මේ වීඩියෝ එක යට කොනේ තියෙන මේ ප්ලස් ලකුණ උඩ එකපාරක් ක්ලික් කරන්න. හරි ඔන්න දැන් වීඩියෝ එක වැටුණා. අපි දැන් බලමු මේකට මියුසික් එක ඇඩ් කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ ඔඩියෝ කියන තැනට යන්න. ඊට පස්සේ මෙතන පෙන්නනවා මියුසික් ගොඩ. මෙතනින් ඔයාලට කැමති මියුසික් එකක් ඇඩ් කරගන්න පුළුවන් මේ වීඩියෝ එකට. මම මෙන්න මේ විදිහට උඩම තියෙන මියුසික් ඇඩ් කරගෙන පෙන්නන්න. හරි. මොන දැන් මියුසික් ඇඩ් කරගෙන තියෙන්නේ. දැන් මට මේ ඇඩ් කරගත්ත මියුසික් එක මේ වීඩියෝ එක දැන් තප්පර ගානක වීඩියෝ. ඒකින්ද මේ තප්පර ගානකට අඩු කර ගන්න ඕනේ. දැන් මියුසික් එක විනාඩි 2යි ගානක මියුසික් එක. වීඩියෝ එක තප්පර ගානක වීඩියෝ. ඉතින් මේ ඇඩ් කරගත්ත මියුසික් එක දැන් මම තප්පර ගානකට අඩු කර ගන්න ඕන. ඒකින්ද මෙන්න මේ විදිහට දැන් මියුසික් එක තප්පර ගානකට අඩු කරගමු වීඩියෝ එක ගන්නට. හරි. ඔන්න දැන් අපි මේ වීඩියෝ එකට ඇඩ් කරගත්ත මියුසික් එක වීඩියෝ එකේ ගානට තප්පර ගානකට අඩු කරගත්තා. අපි දැන් බලමු මේ දැන් අපිට දැන් මියුසික් එක දැන් අයින් කරගන්න ඕන නම් අපි මේක අයින් කරගන්නේ කොහොමද කියලා. ඔයාලා මේ ඇඩ් කරගත්ත මියුසික් උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන මේ delete කියන උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ අපිට පුළුවන් අපි ඇඩ් කරගත්ත මියුසික් එක හරි නැත්නම් ටෙස්ට් එකක් හරි මොකක් හරි يعني අපි දැන් එඩිට් කරගන්න ගත්ත වීඩියෝ එකට ඇඩ් කරපු දෙයක් අයින් කරගන්න ඕන නම් අපිට එහෙම අයින් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ වීඩියෝ එක කොට කරගන්න ඕන නම් ඒ කියන්නේ තප්පර ගන්න අඩු කරගන්න ඕන නම් මෙන්න මේ විදිහට අපිට තප්පර ගන්න අඩු කරගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු අපි දැන් ආයෙ මියුසික් එක ඇඩ් කරගමු. මෙන්න මේ විදිහට. හරි. දැන් මම ඉස්සෙල්ලා වගේ මේකේ දැන් මියුසික් එක විනාඩි 2යි ගානක ගන්නේ. දැන් වීඩියෝ එක තප්පර ගානක එකක් හින්දා මියුසික් එක මම තප්පර ගානකට අඩු කරගන්නම්. හරි. ඔන්න දැන් මම මියුසික් එක වීඩියෝ එකට ඇඩ් කරගත්තා. දැන් අපි අපිට මේක ටෙස්ට් එකක් ඇඩ් කරගන්නවා නම් මෙන්න මෙතනින් පුළුවන් ටෙස්ට් එකක් ඇඩ් කරගන්න. මෙන්න මේ විදිහට. හරි දැන් මම ටෙස්ට් එක ඇඩ් කරගන්න යන්න ඕනේ. යන්නේ නැහැ මොකද මේ ටෙස්ට් එකක් ඕනේ නැහැ මේ වීඩියෝ එක එඩිට් කරගන්න. ඒකින්ද ටෙස්ට් එක ඇඩ් කරගන්න යන්නේ නැහැ. අපි දැන් බලමු මේකේ ස්ටිකර්ස් තියෙනවා. අපි දැන් බලමු ස්ටිකර් එක වීඩියෝ එකට ඇඩ් කරලා. තාම ලෝඩින් වෙනවා. පොඩ්ඩක් ලෝඩින් වෙනවා.
හරි අපි බලමු ඉෆෙක්ට් එක ඇඩ් කරගන්නේ කොහොමද කියලා. මෙන්න මෙතන ඉෆෙක්ට් තියෙනවා. අපිට මෙතනින් කැමති ඉෆෙක්ට් එකක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට මෙන්න මේ ඉෆෙක්ට් එක ඇඩ් කරගෙන පෙන්නන්නම් කොහොමද මේක ඇඩ් කරගන්නේ කියලා. ඉෆෙක්ට් එක ඇඩ් වෙන ගමන් තියෙන තාම හරි. දැන් මේ ඉෆෙක්ට් එක අපේ වීඩියෝ එකේ අන්තිම හරියට තමයි ඇඩ් වෙලා තියෙන්නේ. අපි මේක වීඩියෝ එකේ පළවෙනි ඒ කියන්නේ වීඩියෝ එක පටන් ගන්න තැනට ඇඩ් කරගමු. ඔන්න දැන් මම මේ ඉෆෙක්ට් එක වීඩියෝ එක පටන් ගන්න තැනට ඇඩ් කරගත්තා. මෙන්න මේ විදිහට. අපි දැන් බලමු වීඩියෝ එක දාලා ඉෆෙක්ට් එක ඇඩ් වෙලාද කියලා. මම මෙන්න මේ විදිහට මෙන්න මේ ෆිල්ටර්ස් එක මෙතන ඇඩ් කරගන්නවා. හරි. දැන් අපි ඇඩ් කරගත්ත ෆිල්ටර්ස් එක වීඩියෝ එකේ අන්තිම හරියට තමයි ඇඩ් වෙලා තියෙන්නේ. අපි දැන් ඒක වීඩියෝ එකේ මුලට ගමු. ඒ කියන්නේ සම්පූර්ණ වීඩියෝ එකටම දාගමු. ඒක සම්පූර්ණ වීඩියෝ එකටම දාගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේක මෙන්න මේ විදිහට ෆිල්ටර්ස් එක දික් කරලා ඒ කියන්නේ වීඩියෝ එකේ ගානට හදාගන්න. හරි. ඔන්න දැන් මම ෆිල්ටර්ස් එක ඇඩ් කරගෙන තියෙන්නේ. මම වීඩියෝ එකේ භාගයකට දාගන්න මෙන්න මේ විදිහට. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ භාගයක් කියන්නේ ෆිල්ටර්ස් එක තියෙද්දි භාගයක් ෆිල්ටර්ස් නැතුව යන්නේ. හරි. අපි ඇඩ් කරගත්ත ස්ටෙප් අපිට අඩු කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට ඒවා දා ගන්න ඕන නම් ඒක අනිත් පැත්ත ක්ලික් කරලා ඔයාලට පුළුවන් තිබ්බ විදිහටම වීඩියෝ එක හදා ගන්න. හරි. හරි. දැන් අපි මේ එඩිට් කරගත්ත වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගමු. ඉතින් මෙන්න මෙතනින් තමයි මේක එක්ස්පෝර්ට් කරන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක මෙන්න මෙතනින් එක්ස්පෝර්ට් වෙනවා මෙන්න මේ විදිහට. අපි දැන් බලමු මේක එක්ස්පෝර්ට් වෙනවා.
ඉතින් තාම මේක එක්ස්පෝර්ට් වෙන ගමන් තියෙන. අපි ඉතින් පොඩ්ඩක් බලමු මේක එක්ස්පෝර්ට් වෙනකන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි CapCut එකෙන් ලේසියෙන් වීඩියෝ එඩිට් කරගන්න. ඉතින් දැන් මම මේ වීඩියෝ එකට මියුසික් ඇඩ් කරා, ඊට පස්සේ ස්ටිකර්ස් ඇඩ් කරා, ඉෆෙක්ට් ඇඩ් කරා, ඊට පස්සේ ෆිල්ටර්ස් ඇඩ් කරා. ඉතින් මෙන්න මේ විදිහට තමයි CapCut එකෙන් ලේසියෙන් වීඩියෝ එඩිට් කරගන්න. ඉතින් මම හිතනවා ඔයාලට මම කියලා දීපු දේවල් තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි බලමු මේක එක්ස්පෝර්ට් වෙනකන්. තාම 185යි. හරි. දැන් අපි මේ වීඩියෝ එක්ස්පෝර්ට් කරන් ඉවරයි. අපිට පුළුවන් මේක මෙතන YouTube එකට අප්ලෝඩ් කරනවා නම් YouTube එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. නැත්නම් TikTok එකට අප්ලෝඩ් කරනවා නම් TikTok එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මම දැන් මේක මේ මොකද අප්ලෝඩ් කරන්න යන්නේ නැහැ. ඒකින් මම මෙතන ඕකේ දෙනවා. ඉතින් මෙන්න මේක තමයි CapCut එකෙන් ලේසියෙන් වීඩියෝ එඩිට් කරගෙන එක්ස්පෝර්ට් කරගන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මම කියලා දීපු දේවල් තේරෙන්නේ නැති කියලා. එහෙනම් වීඩියෝ හොඳ නම් වීඩියෝ ලයික් එකක් දාන්න, channel එක subscribe කරලා bell icon එක click කරලා අපිට එකතු වෙන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.